තෙරුවන් සරණයි ඔබ සැමටම. මම නිශානි කළුපහන. මම එනසල් බැද්දේ විමල ස්වාමීන් වහන්සේ ගුරු කොටගෙන ගෞතම සිද්ධාර්ථයාණන් වහන්සේ කියා දුන්නායයි කියන, ගවේෂණය කොට සොයාගත්තායයි කියන යථාර්ථවත් ධර්මය සොයා ගැනීම සඳහා වෙහෙසුණු තවත් එක් ධර්ම ගවේෂකයෙක්. විවිධ සමාජ ස්තරවල සිටින, විවිධ රටවල සිටින, විවිධ සංස්කෘතියන්ට අයිති යම් මට්ටමක උගත් වැඩිහිටියෝ බොහෝ දෙනෙකු ඔවුනගේ ජීවන කාලය තුලදී කිසියම් දවසක තම තමා හඳුනාගත් ආගමක් මුල් කොටගෙන ඒ ආගම ඉගැන්වූ හෝ ඒ ආගමට මූලිකත්වය දෙන නායකයෙක් හරහා මේ තමන් භුක්ති විඳින ජීවිතය කියන්නේ මොකක්ද? මේ ජීවිතයට පසුව එනම් සම්මුති මරණයෙන් පස්සේ නැවත අපි ඉපදෙනවද? එහෙම නැත්නම් නැවත අපි මීටත් වඩා දුකකටපත් වෙනවද? එහෙම නැත්නම් මීට වඩා සැපවත් තැනකට යනවද? කොටින්ම කිව්වොත් අපි නැවත උපදිනවද? ආදී වශයෙන් අපිට නොපෙනෙන, එකවර හඳුනාගත නොහැකි පසු ජීවිතයක් පිළිබඳව විපරම් කරන්න පෙළඹෙනවා. ආගමික වේවා, දැන් අලුත හැදෙන පරම්පරාවේ දුවාදරුවන් වගේ නිරාගමික වේවා, යම් මට්ටමක විමසීමක් සහිතව කටයුතු කරන මනුෂ්‍යයා කියන පුද්ගලයා ලදරු කාලේ තරුණ වියේදී නොකෙරුවා වුණත් මධ්‍යස්ථ වයස් සීමාව එළඹෙනකොට සහ මධ්‍යස්ථ වයස් සීමාවෙන් පසුව එළඹෙන අවුරුදු 50-60 කාලය වෙනකොට අනිවාර්යයෙන්ම ගවේෂණය කරන්න, සොයන්න බලන්න පෙළඹෙන ධර්මතාවයක් තමයි ඔබ මම සම්මුති මරණයට ලක් වුණාට පස්සේ අපිට මොකද වෙන්නේ කියන එක. නවීන විද්‍යාවට අනුව ගවේෂණය කරලා ආගමික මුහුණුවරක් රහිතව මේ ප්‍රශ්නයට උත්තර හොයාගන්න වෙහෙසෙන දුවාදරුවෝ, තරුණ දුවාදරුවෝ ඔවුනගේ මට්ටමින් ඒ ප්‍රශ්නයට උත්තරයක් සොයා ගන්නවා. ආගම මුල් කරගෙන ඒ ප්‍රශ්නයට උත්තර සොයන අයවලුන් ඒ ආගමික මුහුණුවර පහදා දීම සඳහා, එහෙම නැත්නම් ආගම තුල මේ ප්‍රශ්නයට ගොනු කරලා තියෙන දැනුම බෙදා දෙන පූජ්‍ය පක්ෂයේ අය ඔවුනගේ දැනුමේ මට්ටමට ඒ ආගමික නායකයා කියා දුන් පණිවිඩය අසන්නාට යොමු කරවනවා. නිරාගමික නවීන විද්‍යාවට අනුව මේ ප්‍රශ්නයට උත්තර සොයාගෙන නැවත පවතින ශක්තියක් නැති බවත්, හැම විටම වෙනස් වෙමින් පවතින ස්වභාවයක් තුල මේ සම්මුති කයේ මරණයේදී ඒ අදාළ කය සැකසුණු රසායන ද්‍රව්‍ය විශ්වීය ස්වභාවයට එකතු වීම විනා නැවත නැවත පවතින, දුක් විඳින, ගමන් කරවන ධර්මතාවයක් මම කියන ස්වභාවය නියෝජනය කරමින් පවතින්නේ නැති බව ආදී වශයෙන් එවැනි නවීන විද්‍යාවට අනුකූලව පමණක් මේ ධර්මතාවය, මේ ප්‍රශ්නයට උත්තර සොයන සමහරක් දුවාදරුවන් අඳුනගෙන තියෙන උත්තරය වෙනවා. ආගමික මුහුණුවර සහිතව මේ ප්‍රශ්නයට උත්තර සොයාගෙන යන කෙනෙකු අවසානයට එළඹෙන උත්තර කීපයක් තියෙනවා.
මේ සම්මත සමාජය තුළ අන්‍යයන්ට අහිතකර නොවන විදිහට ජීවත් වෙච්ච කෙනෙක් නම් ඔවුන් සුගතිගාමී වෙනවා. එහෙම නැත්නම් දිව්‍ය තලවලට යනවා. ඔවුන් සුවපත් වෙනවා. සතුටින් ජීවත් වෙන්න පුළුවන් මරණයෙන් පස්සේ කියන අදහස හුඟ දෙනෙක් දරන මතයයි. මේ සමාජය තුළ පව් අකුසල් සිදු කරමින් අන්‍යයන්ට අහිතකර ලෙස ජීවත් වෙච්ච පුද්ගලයෙක් නම් ඔවුන් අපායගාමී වෙනවා මරණයෙන් පසුව කියලා තව කෙනෙකු හඳුනාගෙන සිටිනවා. මේ උත්තර දෙකම අමතක කරලා දාලා මැරුණට පස්සේ මොකක් වුණාම අපිට මොකද කියලා ඉන්න පිරිසකුත් ඉන්නවා. ඉතින් ආනන්දෙන් ප්‍රඥාව අද වැඩසටහන පටන් ගන්නට ඉස්සර වෙලා මට හිතුණා මේ ප්‍රශ්නය සම්බන්ධව ඉතා සරල කෙටි අර්ථවත් දැනුමකින් ඔයාලව පෝෂණය කරන්න. ආගමක් ඇතුවා හෝ නැතුවා අප හැම කෙනාගේම දැනුම තුල නලියන අදහසක් තමයි මේ මම කියන කෙනා සම්මුති මරණයට පත් වුණාට පස්සේ අපිට මොකද වෙන්නේ කියන අදහස. ඒ සිතුවිල්ල ඒ අදහස තුල සැකය, භය, විමසීම, අතෘප්තිය, පීඩාව කියන ගුණය යම් යම් මට්ටම් වලින් අපිට තියෙන බව තමන්ගේ අදහස් සිතුවිලි චිත්ත ස්වභාවය දිහා අවංකව බලන කෙනෙකුට අඳුනගන්න පුළුවන් වෙනවා. මරණයෙන් පස්සේ අපිට මොකද වෙන්නේ කියලා දන්නේ නැතිව ඇතිවන මේ පීඩාව මේ ජීවිතේදී අපිට සමතයකට ගන්න පුළුවන්, සමනය කරගන්න පුළුවන්. මේ ප්‍රශ්නය සම්බන්ධව අපි තුල දැනුවත් බව ගොඩ නැගුණොත්. ඉතින් ආගමික කියන සන්දර්භය තුල වේවා, නිරාගමික කියන සන්දර්භය තුල වේවා, ඒ එකතු කරගත්තු උත්තරයේ හරි වැරද්ද නෙමේ අපි මෙතනදී ගවේෂණය කරන්න අවශ්‍ය. ඔබ කුඩා කාලයේ පටන් ඉපදිනු දවසේ ඉඳලා ඔබට එකතු වෙච්ච අදහස් වල හරි වැරද්ද විමසන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි අපේම දැනුමක් ගොඩනගා ගමු. මේ මම කියන්නේ මොකක්ද? මේ මම කියන ස්වභාවය සැකසීලා තියෙන අයුරු ඉගෙන ගත්තොත්, ඒ සැකසීලා තියෙන විවූහය බෙද බෙදා අඳුනගත්තොත්, ඒ සැකසීම කියන එක වෙනස් වෙලා ගියාම ඊට පසුව සිදුවෙන්නේ මොකක්ද කියලා අපි අඳුනගත්තොත්, අපිටම අර අපි පොදුවේ විමසීමට භාජනය කරපු ප්‍රශ්නයට උත්තරයක් ගොනු කරගන්න පුළුවන් වෙනවා. ඒක කවුරුවත් කියා දුන්නු නිසා සකස් කරගත්තු උත්තරයක් නෙවෙයි. ඒක ඔබ විසින්ම ගොඩනගාගත්තු උත්තරයක් වෙනවා. නවීන විද්‍යාවේ අංශ සොයාගන්න විද්‍යාඥයෙක්වත්, මනෝවිද්‍යාඥයෙක්වත්, එහෙම නැත්නම් ආගම් උගන්වන බුදුවරු හෝ දෙවිවරු හෝ වෙනත් උපාධ්‍යයන් වහන්සේලා කියන නිසාවත් නෙමේ අපි මේ ප්‍රශ්නයට අපි තුලින්ම උත්තරයක් හොයාගත්තොත් මම හොයාගත්තු උත්තරය පිළිබඳව විශ්වාසය, ප්‍රත්‍යක්ෂය Tamanට තියෙනවා. ඉතින් මේ මම කියන ස්වභාවයේ පැවැත්ම ගොඩ නැගිලා තියෙන හැටි, වෙනස් වෙමින් සිදුවෙන පැවැත්ම, වෙනස් වෙලා ගිහින් නවතිනවා වාගේ පෙනෙන ස්වභාවය සම්මුති මරණයේදී මෙන්න මෙවැනි කොටස් ගැන අධ්‍යයනය කිරීමෙන් මේ ඔබට මට දැනෙන සැප දුක දැනෙන හැටි, පීඩාව දැනෙන හැටි, මේ ජීවත් වෙන කාලය තුල අපිට දැනෙන මේ විවිධාකාරයේ
ධර්මතාවලට හේතුව පිනද පවද කුසලයද අකුසලයද ඔබ මම කරන හොඳ නරක ක්‍රියාවන්ද එහෙමත් නැතිනම් කර්මයද එහෙමත් නැතිනම් දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව සිදුවෙන දෙයක්ද එහෙමත් නැතිනම් ස්වභාව ධර්මයේ න්‍යායට අනුව සිදුවෙන දෙයක්ද ආදී වශයෙන් කුදු මහත් ප්‍රශ්න සමුදායකට ඔබටම උත්තරයක් සොයාගන්න පුළුවන් වෙනවා මේ මම කියන ස්වභාවයේ පැවැත්ම අධ්‍යයනය තුල. එතනදී මම ඔබට මතක් කරන්න කැමතියි ඒ අධ්‍යයනය මොන ආගමක නියෝජනයක්ද සිද්ධ වෙන්නේ? කතෝලික ආගමද, බුද්ධ ආගමද, හින්දු ආගමද, එහෙම නැතිනම් ඉස්ලාම් ආගමද, අර මම මුලින් කිව්වා වගේ කිසිදු ආගමකට අයිති නැති නිරාගමික ස්වභාවයක්ද ගන්නේ? එවැනි දත්ත පිළිබඳව වැඩි අවධානය යොමු කිරීමෙන් අයින් වෙන්න. උගන්වන්නේ ගිහියෙක්ද, පැවිද්දෙක්ද, එහෙමත් නැත්නම් කාන්තාවක්ද, පුරුෂයෙක්ද, පන්සලකද ඉන්නේ, ගෙදරකද ඉන්නේ, රැකියාවක් කරන කෙනෙක්ද, නැති කෙනෙක්ද, එහෙමත් නැත්නම් උපාධිධාරියෙක්ද, එහෙමත් නැත්නම් නිකම් පොඩි රස්සාවක් කරන ගොවි මහතෙක්ද, සමාජයේ පිළිගත් උගතෙක්ද, නූගතෙක්ද ආදී වශයෙන් නොයෙකුත් ආකාරයේ සාපේක්ෂ බව තුළ කෙරෙන හඳුනා ගැනීම වලින් මදකට හෝ බැහැර වෙලා ඒ අදාළ පුද්ගල සංඥාව මගින් ඔයාලට ලබා දෙන අදහස් දැනුම් පිළිබඳව යම්කිසි මට්ටමක මධ්‍යස්තව ගවේෂණය කිරීමකට නැඹුරු වෙන්න පුළුවන් නම් ඔබ මම අපි හැම කෙනාම කවදා හෝ දවසක සොයන අර අපි මුලින් කතා කරපු ප්‍රශ්නයට උත්තරයක් මේ ජීවිතේදීම සොයාගන්න පුළුවන් වෙනවා. මම අර මුලින් පැහැදිලි කරපු විවිධාකාර වචන වලින් පෙන්වා දුන්නු සාපේක්ෂ බව කියන ස්වභාවයන් වලින් 100% මිදිලා යමෙකු ප්‍රකාශ කරන අදහස් වලට ඇහුම්කන් දෙන්න බෑ තමයි. නමුත් එවැනි සාපේක්ෂ අර්ථවල ඔබ තදින් දෘෂ්ටිගත වෙලා ඉන්නවා නම් එවැනි සාපේක්ෂ අර්ථ තුල ඔබ තදින් බැසගෙන සිටිනවා නම් මේ යථාර්ථවත් ධර්මය ගවේෂණය කරමින් ඔබව පෙළන පීඩාවට පත් කරවන අර මුලින් කතා කරපු ප්‍රශ්න වලට උත්තර සොයා ගැනීම නම් අසීරු වෙනවා. ඒක නියතයි. ඉතින් අර මම නොයෙකුත් වචන පාවිච්චි කරමින් ඉදිරිපත් කරපු ඒ සාපේක්ෂ ස්වභාවයන් පිළිබඳව ඔබ බැසගෙන සිටින තරම ඔබේ දැනුමේ සහ චිත්තයේ දැනට සැකසීලා තියෙන ස්වභාවයට අනුව තීන්දුව වෙනවා. නමුත් ඒ ස්වභාවයට ඉඩ දීලා සිටීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය අලුත් විදිහට කියා දෙන දේවල් මට තේරෙන්නේ නැහැ. අපේ බුදුහාමුදුරුවෝ ඔය වගේ දේවල් කියලා නැහැ. ආදී වශයෙන් යමෙකු ප්‍රකාශ කරන යථාර්ථවත් දැනුම් වලට ඇහුම්කන් නොදී මුලින්ම එවැනි අදහස් ඔබ බැහැර කරවනවා නම් මෙවැනි වැඩසටහන් එවැනි පුද්ගලයන්ට අර්ථයක් ගෙන එන්නේ නැහැ. මා මේ ආනන්දෙන් ප්‍රඥාව වැඩසටහනේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට එකතු කරලා තියෙන තවත් වැඩසටහන් කීපයක් තියෙනවා. එනසල් බැද්දේ විමල ස්වාමීන් වහන්සේගේ බුද්ධ දේශනා සහ චාමර නිරංජන් කියන මහත්මයාගේ විභංග කියන වැඩසටහන, ඒ වගේම ත්‍රිපිටකයේ සූත්‍ර දේශනා ආශ්‍රයෙන් පැවැත්වෙන
සාකච්ඡාව. මේ වැඩසටහන් තුනේම දිව යන්නේ කතා බහට ලක් වෙන්නේ මේ මම කියන ස්වභාවය ඔබටම අඳුනා ගැනීමට අවශ්‍ය වෙන දැනුම්. ඒ දැනුම් පද්ධතියට සවන් දීමෙන් ඔබ තුලින්ම අදාළ දැනුම් වඩාත් සත්‍යයට බරද එහෙම නැතිනම් අවිද්‍යාවට බරද සත්‍යයට බර නම් මම ඒ දැනුම් සමග ප්‍රායෝගික වෙන්න උත්සාහ කරනවාද නැද්ද? අසත්‍ය දැනුම් නම් මම මෙවැනි දැනුම් වලින් බැහැර වෙනවාද නැද්ද යන්න තීරණය කිරීමට අපි ඔබටම ඉඩ දෙනවා. නමුත් ඒ සාකච්ඡා තුළ දිව යන දැනුම් වලට කන් යොමු කිරීමට තරම් ඔබ උගතෙක් වෙන්න ඕනේ, ඉවසිලිවන්තයෙක් වෙන්න ඕනේ, බුද්ධිමතෙක් වෙන්න ඕනේ. මොකද ඒ දැනුම් පද්ධති සම්මත යථාර්ථවත් ධර්මය නියෝජනය කරමින් විකාශනය වෙන ස්වභාවයක නැහැ. ඒ කියන්නේ දැන් ලංකාවේ සමාජයේ දුක කෙලවර කරගන්න, පීඩාවෙන් මිදෙන්න, එහෙමත් නැතිනම් මරණයෙන් පසුව සුගතිගාමී වීමට කැමැත්තෙන් ඉන්න අය වැඩි හරියක් බොහෝ දෙනෙකු බෞද්ධ ආගම මුල් කරගෙන, ත්‍රිපිටකය මුල් කරගෙන, සිවුරක් දරන ස්වාමීන් වහන්සේලා පූජ්‍ය පක්ෂය මුල් කරගෙන, පන්සල මුල් කරගෙන, බුද්ධ වන්දනා, බෝධි පූජා ආදිය මුල් කරගෙන, දාන සීල භාවනා මුල් කරගෙන අදාළ ප්‍රශ්නයට උත්තර හොයන ස්වභාවයක් තමයි තියෙන්නේ. එතකොට අපි මේ කෙරෙන වෑයම ඒ මම පෙන්වා දීපු සාකච්ඡා දෙක තුනම තුල ඔය කියන ඔබ බලාපොරොත්තු වෙන කිසිදු මූලික ස්වභාවයක් සහිතව නෙමේ ඒ වැඩසටහන් විකාශනය වෙන්නේ. සම්මත බණමඩුවේ බණ ගෙදරක ස්වාමින් වහන්සේ කෙනෙක් ගාථාවක් අරගෙන ධර්මය කියාගෙන යන ස්වභාවයක් මේ එකදු වැඩසටහනක නැහැ. බුද්ධ දේශනා සහ විභංග සහ සූත්‍ර සාකච්ඡා කියන තුනේම ධර්මය සාකච්ඡා කිරීමක් තමයි කරන්නේ. ආනන්දයෙන් ප්‍රඥාවට වැඩසටහන් වලදී මන් තෝරගන්නේ ගීතය, කවිය, කතාන්දරය වැනි සම්මත සමාජයේ වින්දනය සඳහා යොදා ගන්න මාතෘකා. ඔබ නොදන්නා වුණා වුණත් ත්‍රිපිටකය තුල වුණත් බලන්න බොහෝමයක්ම සූත්‍ර 99ක් පමණ සූත්‍ර විකාශනය වෙලා තියෙන්නේ ගෞතම සිද්ධාර්ථයන් වහන්සේ යම්කිසි එක පුද්ගලයෙක් මුල් කරගෙන සිදු කෙරුණු ධර්ම සාකච්ඡාවක් තමයි ඒ සූත්‍රවලට මුල් වෙලා තියෙන්නේ. ධර්ම සංවාදයක්. උන්වහන්සේ ප්‍රශ්න අසමින් ඒ පුද්ගලයා ඉදිරිපත් කරන අදහස් වලට උන්වහන්සේගේ අදහස් එලි දක්වන ධර්ම සාකච්ඡා තමයි ඒ සූත්‍ර වශයෙන් ත්‍රිපිටකය තුල අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් මට පෙන්වා දෙන්න උවමනා වෙන්නේ ඔබ පොඩි කාලේ ඉඳලා තදින් අල්ලාගෙන සිටින යම් යම් කරුණු, උදාහරණයක් වශයෙන් බණ අහලා තමයි දුක නැති කරගන්න පුළුවන්, නිවන් යන්න පුළුවන් වගේ කතාවලුත් ඔබලා අහලා තියෙනවනේ. එවැනි කතා යථාර්ථයක් සත්‍යයක් නොවන බවනේ මම මේ පෙන්නලා දුන්නු පොඩි උදාහරණයනුත් පැහැදිලි වෙන්නේ. ත්‍රිපිටකය තුල නම් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් තියෙන්නේ. ඒ ඉගැන්වීම් කරලා තියෙන්නෙම බණ දේශනා කරන ආකාරයට නෙමෙයි. ධර්ම සාකච්ඡා, සංවාද, තර්ක කිරීම ආශ්‍රය කරගෙනයි. ඉතින් ඒ නිසා දැනට ඔබ තුල තියෙන ඔය සියලුම ආකාරයේ හඳුනා ගැනීම මදෙකට පසෙක තියලා
මෙවැනි වැඩසටහන් වලට ඇහුම්කන් දීලා බලන්ඩ යම්කිසි හරවත් දැනුම් සම්භාරයක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්ද කියලා. ඒකට හේතුව අපි තුල ගොඩනැගෙන දැනුම් වලින් තමයි අපි එදිනෙදා ජීවිතයේදී ජීවත් වෙනවා කියලා කියන ක්‍රියාවලියට අවශ්‍ය වෙන අදහස් හා සිතුවිලි ගොනු කරන්නේ. අද ආනන්දයෙන් ප්‍රඥාවට වැඩසටහනට මම කතා කරන්න බලාපොරොත්තු වෙන මනෝපුබ්බංගමා ධම්මා කියන ගාථාව මුල් වෙලා තියෙන්නෙත් ඔන්න ඔය අදහස මුල් කරගෙනමයි. සියලු ධර්මතාවල පෙරටුව ගමන් කරන්නේ මනස. මනස තුල සැකසෙන අදහස්. මනස තුල සැකසෙන ඒ අදහස් හෙවත් චේතනා තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. ඒ ක්‍රියාත්මක වීම වලට තමයි අපි කියන්නේ කතා කරනවා, අපි හිතනවා, අපි ක්‍රියාත්මක වුණා. කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියලා. මේ කියන සිද්ධාන්ත තුනට අමතරව ඔබ මම ජීවත් වෙනවා කියලා කියන කිසිදු ධර්මතාවයක් පෙන්වන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් අපි අර මුලින් කතා කරපු අපි සෑම දෙනාම පීඩා විඳින මරුණට පස්සේ අපිට මොකද වෙන්නේ කියන ධර්මතාවය හඳුනා ගැනීම සඳහා අපේ මනස යථාර්ථවත් දැනුම් පද්ධතියකින් පෝෂණය විය යුතුයි. යථාර්ථවත් දැනුම් පද්ධතියකින් පෝෂණය වුණොත් තමයි අදාළ ප්‍රශ්නයට විද්‍යානුකූල යථාර්ථවත් විදිහට උත්තරයක් සකසගන්න ඔයාලට පුළුවන් වෙන්නේ. ඉතින් ඒ සඳහා අවශ්‍ය වන මූලික යථාර්ථවත් දැනුම් ඔයාලට ලබා දෙන්න තමයි මේ වැඩසටහන් සියල්ලක්ම දිව යන්නේ. ඒ දිව යන දැනුම් පද්ධතිය යථාර්ථවත්ද නැද්ද කියලා තෝරා බේරා ගැනීම ඔබේ වගකීමක්. ඔබේ අතේ තියෙන කාර්යභාරයක්. කිරා මැන බැලීමට තරාදිපඩියක් සහ ද්‍රව්‍යයක් තියෙන්න ඕනේ. ඉතින් ඔබේ දැනුම මේ කිරා බැලීම සිදු කරනවා. මොකද ඔබ ළඟ මීට කලින් තිබුණා දැනුම් පද්ධතියක්. ඒ දැනුම් පද්ධතිය සහ අපි දැන් ලබා දෙන නවීන දැනුම් පද්ධතිය ඔබේ දැනුම තුල කිරා මැන බැලීමකට ලක් වෙනවා. ඒ ආශ්‍රයෙන් ඔබට ලබා දෙන අලුත් දැනුම් යථාර්ථවත් දැනුම්ද නැද්ද කියන එක තීරණය කරලා විද්‍යානුකූල යථාර්ථවත් දැනුම් නෙමෙයි නම් ඔබේ දැනුමෙන් ඒ දැනුම බැහැර කරනවා. එහෙම වුණොත් ඔබ මේ සාකච්ඡාවලට සවන් දීම නවතා දමනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. කල්යාණ මිත්‍ර සම්පත්තිය, ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුධම්ම පටිපදාව කියන පියවරවල් 4 ඊටා වැදගත් පියවරවල් වුණාට මේ සියලු පියවරවල් වල මුල්ම අවස්ථාව ධර්ම ශ්‍රවණය කිරීම කියන කොටස ඔබ අහලා ඇති. අලුත් නිවැරදි ධර්මයක් ලැබුණොත්නේ පරණ දැනුම් වල අඩුපාඩු පේන්න ගන්නෙ. ඉතින් මේ සාකච්ඡාවලට සංයමයෙන් අවධානය යොමු කරන්න පුළුවන් නම් ඔබට ඔබේ ජීවිතයේදී පැන නගින මේ කුදු මහත් පීඩාකාරී ප්‍රශ්න සමුදාය පමණක් නෙමේ ඔබ මම සැමදා භුක්ති විඳින්නට ලක්වුණු පීඩාකාරී ස්වභාවයෙන් මේ ජීවිතයේදීම මිදෙන්න පුළුවන් බවත් දැක දැනගෙන ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් බවත් ඔබට වැටහෙනවා ඇති. එහෙම නැතිනම් අපි හැමදාමත් මුමුණනවා වගේ බුදුහාමුදුරුවෝ අපිත් දකින්න නැති බණත් අහන්න නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ කියලා ඉදිරියටත් ගායනා කරන්න සිද්ධ වේ.
මේ මම කියන ස්වභාවයේ පැවැත්ම යථාර්ථවත් විදිහට ගවේෂණය කිරීම සඳහා බෞද්ධ දර්ශනය තුළ සිදු කෙරුණු ගවේෂණය මුල් කරගෙන තමයි මම මගේ සොයා ගැනීම් ඉදිරිපත් කරන්නේ. එහිදී ඔබ දන්නවා ඉස්සර අපිත් මේ පීඩාකාරීන් ස්වභාවයෙන් මිදීම සඳහා ධර්මය සොයනකොට මේ බුද්ධාගම කියලා අපිට උගන්වන බොහෝ තැන්වලදී මේ ත්‍රිලක්ෂණ ආශ්‍රය කරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඒ උගන්වන අදහස් තුළ සෑම විටම ඍණාත්මක ස්වභාවයක් තමයි ගලාගෙන ගියේ. ඒ අදහස් වල පහසුව සතුට වින්දනීය බව කියන ගුණය අඩුයි. හැම විටම මට නම් දැනුනේ සහ මම කතා බහ කරලා තියෙන බොහෝ දෙනෙකු කියන්නේ දුක ගැනම කතා කරන අර අපි කියන මුස්පේන්තු අදහස් ටිකක් තමයි නිතර පරිශීලනය වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා තමයි වින්දනය ළඟා කරගන්න බැරි ශරීරය වැහැරිලා ගියාට පස්සේ තමන් වයසට ගියාට පස්සේ වින්දනය සොයාගෙන යෑම සදාචාර සම්පන්න නොවන කාලයක ඔය අවුරුදු 60 70 80 වුණාට පස්සේ ධර්මය සොයාගෙන යන්න ඒ දවස්වල මිනිසුන් පෙළඹුණේ. තරුණ දුවා දරුවෝ තමන්ට දැනෙන මේ පීඩාවන්ගෙන් මිදෙන්න බෞද්ධ දර්ශනය අධ්‍යයනය කරන්න යොමු නොවුනේ. ඉතින් ඒ අඩුපාඩුව මකා දමමින් කතාන්දර, ගීතය, කවිය භාවිතා කරමින් මේ ගෞතම සිද්ධාර්ථයන්න් වහන්සේ වැනි දාර්ශනිකයන් විසින් සොයාගත්තු ඔබට මට දැනෙන පීඩාකාරී ස්වභාවයන්ගෙන් මේ ජීවිතයේදීම මිදීමට අවශ්‍ය වන දැනුම් ලබා දීම තමයි මේ වැඩසටහනේ අරමුණ. ඔබ දන්නවා නාට්‍ය කලාව, චිත්‍රපටි, චිත්‍ර හා මූර්ති කලාව කියන මේ ඕනෑම ආකාරයකින් විෂයකින් යථාර්ථවත් දැනුම් ලබා දෙන්න පුළුවන්. වඩා වින්දනයම ඉස්මතු කරවන ආකාරයට ඒ විෂයයන් යොදාගන්න පුළුවන් වගේම කතා කෙරෙන මාතෘකාවේ ඇති ගැඹුර විදහා දැක්වීම සඳහාත් එවැනි විෂයන් පාවිච්චි කරන්න පුළුවන්. කවිය, ගීතය, කතාන්දර, නාට්‍ය, චිත්‍රපටි, මූර්ති, චිත්‍ර වැනි විෂයන්. හින්දු ආගමේ දාර්ශනික පැත්ත හදාරලා තියෙන කෙනෙක් නම් ඔබ දන්නවා ඔවුන්ගේ අදහස් මූර්ති ආශ්‍රය කරගෙන ගැබ් කරලා තියෙන හැටි. ඉතින් මේ ආනන්දෙන් ප්‍රඥාවට වැඩසටහනත් තරුණ දුවා දරුවන්ට නවීන විද්‍යාවෙන් ළඟා කරලා දීලා තියෙන විද්‍යා දැනුම් වලට වඩා බර ඇති යථාර්ථවත් දැනුම් ප්‍රමාණයක් සතුටින් හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දෙන්න තමයි මේ ආනන්දෙන් ප්‍රඥාවට වැඩසටහන පටන් ගත්තේ. හොඳයි. එහෙමනම් අපි අද දිනයට අදාළ වැඩසටහනට යොමු වෙමු. හොඳයි. ආනන්දෙන් ප්‍රඥාවට අද වැඩසටහන සඳහා මන් තෝරාගත්තේ කතාන්දර අනුසාරයෙන් යථාර්ථවත් දැනුම් එකතු කර ගැනීම සඳහා විමසීම සඳහා අදහස් ටිකක් ඔබට ලබා දීමටයි. ඒ සඳහා මං යොදා ගන්නවා ද ධම්මපද by K ශ්‍රී ධම්මානන්ද කියන කෘතියට අදාළ දැනුම් පද්ධතිය.
මෙය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලියවුණු සාහිත්‍ය කෘතියක්. මැලේසියාවේ වාසය කරන ධම්මානන්ද කියන ස්වාමීන් වහන්සේ අතින් ලියවුණු නිර්මාණයක් තමයි මේ සාහිත්‍ය කෘතිය. බෞද්ධ දර්ශනයේ සාරය ඇතුළත් ධම්මපද කෘතියේ එන හරවත් අදහස් කීපයක් අරගෙන මීට පසු ආනන්දෙන් ප්‍රඥාවට වැඩසටහන් කීපයක් කිරීමට බලාපොරොත්තු වුණා. ඒ සඳහා මේ කෘතියම පාවිච්චි කරන්න මං හිතුවේ එතැන අදාළ ධම්මපද ගාථාව සමග ඒ ගාථාවේ අර්ථය නිරූපණය වෙන විදිහට ලියවුණු ජාතක කතාවකුත් ඒ සමගම සඳහන් කරලා තියෙනවා. ධර්ම සාකච්ඡා ආධාරයෙන් වේවා පතපොත ආධාරයෙන් වේවා ගෞතම සිද්ධාර්ථයන්න් වහන්සේ විසින් වදාරන්නට යෙදුනා යැයි කියන අදහස් පොදු ජනයා වෙනුවෙන් කවර ආකාරයකින් හෝ ඉදිරිපත් කරන චේතනාව යථාර්ථවත් ධර්මය බෙදා දීමම නම් පීඩාවට පත්වෙලා ඉන්න මනුෂ්‍ය ජනයා වෙනුවෙන් ඔවුන් දුකින් මුදවා ගැනීමට අවශ්‍ය වන යථාර්ථවත් ධර්මය ලබා දීමම නම් මේ පොත රචනා කරපු උන්වහන්සේත් උන්වහන්සේගේ පොතේ කරුණු ආධාර කරගෙන මම මේ කරන වෑයම හුදෙක් වාණිජමය අරමුණක් නොවන බව වටහා ගනු ඇතැයි මං හිතනවා. ඒ නිසා උන්වහන්සේගේ පොතෙන් යම් යම් උපුටා ගැනීම් කරන නිසා මා සමග උරණ වෙන එකක් නැහැ. උන්වහන්සේගේ හැකියාව පාවිච්චි කරමින් ලියවුණු මේ සාහිත්‍ය කෘතිය සම්බන්ධව මාගේ කෘතවේදී බව මේ සමග පළ කරමින් එම කෘතියද ආධාර කරගෙන මෙලෙස යථාර්ථවත් දැනුම් ගොනු කිරීමට අදහස් කළා. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායට අයත් ධම්මපද පාළිය කොටස් 26කින් යුතුයි. එහි පළවෙනි කොටස වෙන යමක වර්ගයට අයත් ගාථාවකි මේ. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා මනසාසේ පදුට්ඨේන බාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමං වේති චක්කම්ම වහතෝ පදං. ආව වෙන්නේ නපුරෙන් නපුරම උපදිනවා කියන අර්ථයයි. ඔයාලා අහලා තියෙනවා කළ දේ ඵල දේ කියන අර්ථය. නැතිනම් වපුරන දේම අස්වැන්න වශයෙන් ලැබෙනවා කියන අර්ථය. මේ සියලුම අදහස් මේ අදහස තුල කැටි වෙනවා. මේ ගාථාවේ අර්ථය පැහැදිලි කිරීම පිණිස උන්වහන්සේ යොදාගෙන තියෙන ජාතක කතාව තමයි චක්කුපාල රහතන් වහන්සේගේ කතාන්දරය. ඒ කතාන්දරය බොහෝ බෞද්ධයන් අහලා තියෙනවා. නමුත් අපි සාරාංශයක් වශයෙන් බලමු චක්කුපාල රහතන් වහන්සේගේ කතාන්දරය මොකක්ද කියලා. චක්කුපාල ස්වාමින් වහන්සේ සියලු කෙලෙසුන් නසපු රහතන් වහන්සේ කෙනෙක් කියලා තමයි සාහිත්‍ය කෘතිවල සඳහන් වෙන්නේ. උන්වහන්සේ ඇස් අන්ධ පුද්ගලයෙක්. ඉතින් මේ චක්කුපාල රහතන් වහන්සේ භාවනා යෝගීව සක්මන් භාවනාවේ ඉන්න වෙලාවල් වලට ඒ සක්මන් මළුවේ ඉන්න දාස් ගාණක් කෘමි සතුන් මරණයට පත් වෙනවා. මොකද උන්වහන්සේට පේන්නෙත් නැති නිසා ඒ සක්මන් මළුවේ ඉන්න කුඩා කෘමි සතුන් පෑගිලා මැරෙනවා. මේ සිද්ධිය දැක්ක ඒ ජේතවනාරාමේ හිටපු අනිකුත් භික්ෂුන් වහන්සේලා මේ පිළිබඳව ගෞතම සිද්ධාර්ථයන්න් වහන්සේට පැමිණිල්ලක් වශයෙන් ඉදිරිපත් කරා. චක්කුපාල රහතන් වහන්සේ කෙනෙක් වුණත්
උන්වහන්සේ අතින් කුඩා කෘමි සතුන් දහස් ගාණක් මැරෙන බව භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට සැලකර හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන්ගෙන් ඇහුවා ඔයාලා දැක්කද චක්කුපාල හිතාමතා ඒ සත්තුන් මරා දමනවා කියලා. එතකොට ඒ භික්ෂූන් වහන්සේලා කිව්වා නැහැ කියලා. ඉතින් එතකොට බුදුහාමුදුරුවෝ කියනවා චක්කුපාල රහතන් වහන්සේට කිසිදු චේතනාවක් තිබුණ නැහැ මේ සතුන් මරා දැමීම කියන. ඒ නිසා උන්වහන්සේට ඒ ක්‍රියාදාමය තුළ කිසිදු අකුසලයක් පවක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ එක්කම අනිකුත් භික්ෂුන් වහන්සේලා අහනවා ඇයි මේ චක්කුපාල මහරහතන් වහන්සේ අන්ධභාවයට පත් වුණේ? ඒකට හේතුවක් තියනවද කියලා. ඉතින් මේ කතාන්දරේ පෙන්වලා දෙනවා බුදුරජාණන් වහන්සේ චක්කුපාල හාමුදුරුවෝ මේ ජීවිතයේදී අන්ධව ඉපදීමට හේතුව උන්වහන්සේ මීට කලින් ආත්මයකදී ජීවිතවලදී කරපු නොමනා ක්‍රියාවක් පවක් අකුසලයක් පටිසන්ධීමක් වශයෙන් තමයි මේ ජීවිතයේදී ඇස් අන්ධ වෙලා සිටින්නේ කියලා. අපි බලමු ඔය ආත්මයකදී කරායයි කියන අකුසලය මොකක්ද කියලා. චක්කුපාල රහතන් වහන්සේ එක ජීවිතයක ඉපදිලා හිටියලු වෛද්‍යවරයෙක් ලෙස. මේ වෛද්‍යවරයා ඇස් රෝගවලට බෙහෙත් කිරීමට දන්නා කෙනෙක්. ඉතින් ඔහුව හමුවීමට ආවලු ඇස් අන්ධ වෙච්ච කාන්තාවක්. ඉතින් ඒ කාන්තාව කිව්වලු තමන්ගේ ඇස් දෙක හොඳ කරලා දුන්නොත් එයාගේ දුවා දරුවනුත් එක්ක ජීවිත කාලය පුරාම වෛද්‍යවරයාට වැඩ කරලා දෙනවා කියලා. දාසියක් වශයෙන් සිය පවුලම වෛද්‍යවරයාට සේවය කරනවා කියලා. ඉතින් වෛද්‍යවරයා බෙහෙත් කරන්න පටන් ගත්තා. රෝගියා ක්‍රමානුකූලව සුව වෙන බව වෛද්‍යවරයා දැක්කා. මේ සුවවීම හඳුනාගත් රෝගියත් ඉන්පසුව තමන්ගේ අදහස වෙනස් කරන්න පටන් ගත්තා. මොකද ඇය කැමති වුණේ නැහැ වෛද්‍යවරයාට දිගටම සේවය කරන්න. ඇය ඉතින් වෛද්‍යවරයාට කිව්වා තමන්ගේ ඇස් තවම පේන්නේ නැහැ කියලා. නමුත් වෛද්‍යවරයා හොඳටම දන්නවා ඇයට දැන් සුවයි කියලා. ඉතින් මේ අදහසට කුපිත වෙච්ච වෛද්‍යවරයා ඇයට තවදුරටත් බෙහෙත් කරා තවත් ඇස් සනීප වෙන්න ඕනේ කියලා පෙන්වමින්. නමුත් ඒ යොදාගත්තු බෙහෙත් වර්ගය ඔහු යොදාගත්තේ ඇයගේ ඇස් දෙක නැවත අන්ධ කිරීමට. ඉතින් මේ වෛද්‍යවරයාගේ ක්‍රියාව නිසා ඒ රෝගියා සුවපත් වූ ඒ රෝගී කාන්තාව නැවත අන්ධභාවයට පත් වුණා කියලා බුදුහාමුදුරුවෝ කිව්වලු. ඒ ජීවිතයේදී කළපු අකුසලය නිසා තමයි මේ ජීවිතයේදී චක්කුපාල උන්වහන්සේ අන්ධ භාවයට පත් වුණේ කියලා තමයි මේ කතාන්දරය නිමා වෙන්නේ. ගාථාව සහ කතාන්දරය තුල ඇති යථාර්ථය ගෙනහැර දැක්වීමට ප්‍රථම මේ ධම්මපද පාළියේ ගාථාවට අපි නිතර යොදා ගන්න සිංහල අර්ථය මම කෙටියෙන් ඔයාලට ඉදිරිපත් කරන්නම්. මේ මනෝපුබ්බංගමා ධම්මා පළවෙනි ගාථාව සඳහා සිංහල අර්ථය වශයෙන් දෙන්නේ සියලු ධර්මයෝ සිත පෙරටු කොට ඇත්තාහ. සිත උතුම් කොට ඇත්තාහ. සිතින් උපදනා හේයින් මනෝමය වෙයි. ඉඳින් දූෂිත වූ සිතින් යුක්තව යමෙක් කතා කළේ නම් ක්‍රියා කරන්නේ නම් ඒ හේතුවෙන් දුක්ඛය ඒ පුද්ගලයා අනුවම යන්නේය. කෙසේද යත් ගැල උසුලන ගොනුගේ පිය අනුව යන ගැල සක මෙනි. හොඳයි. මම මුලින්ම ආනන්දයෙන් ප්‍රඥාවට වැඩසටහනට පූර්ව කතනයක් එකතු කරපු කොටසේ ඔයාලට පෙන්නලා දුන්නා ඕනෑම ධර්මතාවයක් අපිට පැන නගින ඕනෑම අදහසක යථාර්ථවත් බව හඳුනා ගැනීම සඳහා අපි කළ යුතු දේ වන්නේ මම කියන ස්වභාවය තුල මේ ධර්මතාවය ගලාගෙන යන්නේ පවතින්නේ
එහෙමත් නැතිනම් මම කියන ස්වභාවයට මේ ධර්මතාවය බලපෑම් ඇති කරවන්නේ කොහොමද කියලා විශ්ලේෂණය කිරීම, ගවේෂණය කිරීම, විමසීමයි. නැතිනම් ත්‍රිපිටකය තුල අපි බහුලව පාවිච්චි කරන වචනයකට අනුව නම් විදර්ශනාවයි. ඒ සඳහා මේ මම කියන ස්වභාවයේ මූලික සැකසීම ඔබ දැනගෙන සිටිය යුතුයි. ඒ සඳහා මීට කලින් මම ආනන්දෙන් ප්‍රඥාවට වැඩසටහන් 28ක් පමණ කරලා තියෙනවා. ඒ තුල සඳහන් වෙන මේ මම කියන ස්වභාවය සැකසීලා තියෙන තුන් ලෝකය පිළිබඳව යම් අවබෝධයක් ඔයාලට ලැබී තියෙන්න ඕනේ. ඒ මම කියන ස්වභාවය සැකසීලා තියෙන තුන් ලෝකය වෙන්නේ තුන් ලෝකය නැත්තම් ප්‍රධාන කොටස් තුන වෙන්නේ අපේ ඥාන ස්වභාවයේ අර්ථය කැටි කොටගත් රඳවාගත් අපේ කය හෙවත් දේහය ශරීර කූඩුව. ඒ ශරීර කූඩුවේ ප්‍රධාන ඉන්ද්‍රිය වෙච්ච මොළය ආශ්‍රිතව පැන නගින ද්විතීක ශක්තියක් වෙච්ච දැනුම හා ඒ ආශ්‍රිත සිතුවිලි සමුදාය කැටි කොටගත් දෙවෙනි ලෝකය වන සිතුවිලි ලෝකය. එහෙමත් නැතිනම් මනස මනේන්ද්‍රිය ආශ්‍රිතව පැන නගින විඥාණය කියන ඔබ දන්නා ස්වභාවය. දැනුම කියලත් ඔබට කියන්න පුළුවන්. මේ ඥාන ලෝකය සහ දැනුම එකතුව පැන නගින සිතුවිලි ලෝකය කියන ලෝක දෙක හැරුණු විට ඔබට එකවර හඳුනාගත නොහැකි වුණත් මම කියන ස්වභාවය තුල ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරවන තව ශක්ති කොටසක් තියෙනවා. ඒ තමයි ඔබගේ ආධ්‍යාත්මික චිත්තය කියන ශක්තිය. ඔන්න ඔය ප්‍රධාන කොටස් තුන තමයි මම කියන ස්වභාවය සැකසීමට දායක වෙලා තියෙන්නේ. දැන් අපි බලමු මේ ගාථාවේ අර්ථයට අනුව මේ කියන කොටස් මම කියන තුන් ලෝකය තුල ගලාගෙන යන්නේ කොහොමද? එහෙම නැතිනම් ගාථාවෙන් සඳහන් වෙන අදහස් මම කියන තුන් ලෝකයට බලපෑම් ඇති කරවනවද? ඒ ඇති කරවන බලපෑමෙන් මම කියන ස්වභාවයට එකතු වෙන්නේ පීඩාකාරී ශක්තියක්ද? එහෙම නැතිනම් පීඩාකාරී නොවන ශක්තියක්ද කියලා. ඕනෑම සිද්ධාන්තයකින් ධර්මතාවයකින් මම කියන ස්වභාවයට එකතු වෙන්නේ පීඩාව ඇති කරවන ශක්තියක් නම් ඔබ දුකටපත් වෙනවා. ඒ ධර්මතාවයෙන් ඒ සිද්ධියෙන් ඔබට එකතු වෙන්නේ පීඩාව නැති ශක්තියක් නම් ඔබට සැප සතුට සුවය පහසුව කියන අර්ථය ඇති වෙනවා. දැනෙනවා. එය එසේද කියා විමසා බලන්න. ගවේෂණය කරන්න. සියුම්ව හඳුනගන්න උත්සාහ කරන්න. ඇයි අපි මම කියන ස්වභාවය කොටස් තුනකට කඩලා අධ්‍යයනය කරන්නේ? ඒ ඉගෙන ගැනීමේ පහසුව සඳහායි. නවීන විද්‍යාව කියන නාම මාත්‍රයට ගවේෂකයන් විසින් එකතු කරගන්නා නව අදහස් ඉගෙන ගැනීමේ පහසුව සඳහා මේ විදිහට බෙදා ඉගෙන ගන්නවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, උද්භිද විද්‍යාව, සත්ව විද්‍යාව ආදී වශයෙන් බෙදා වෙන්කොට ඉගෙන ගන්නේ වඩාත් පහසුව සඳහායි. විභජ්‍යවාදය එහෙම නැත්නම් බෙදා වෙන්කොට ඉගෙන ගැනීම කියන එකෙන් යථාර්ථවත් දැනුම් වඩා විධිමත් විදිහට වඩා ශක්ති සම්පන්න විදිහට දැනුමට ග්‍රහණය කරගන්න ඉඩ සැලසෙනවා. මම කියන ස්වභාවයේ පැවැත්මේදී මෙවැනි කොටස් තුනක ශක්තියාකාර තුනක ගලා යෑමක් එකවර නිරීක්ෂණය වුණේ නැති වුණාට සියුම්ව ඉවසිලිවන්තව අධ්‍යයනය කරන කෙනෙකුට ශක්ති තුනේ පැවැත්ම වෙන වෙනම අඳුනගන්න පුළුවන් වෙනවා.
එහෙම අඳුනගන්න පුළුවන් වෙන කෙනෙකුට මේ මම කියන පැවැත්මට ඇති ලබැඳියාව, බැඳීම, ඇලීම, කාමය, තද ආසාව කියන එක අඩු වෙන බව ඔබම දැක දැන හඳුනා ගන්නවා ඇති. උදාහරණයක් වශයෙන් මං කිව්වොත් එහෙම රසවත් අයිසිං කරපු කේක් එකක් ගන්නකොට කනකොට ඒ දැනෙන හැඟීම, තද කැමැත්ත, ආසාව කියන ස්වභාවය ඔබට ඇති වෙනවද කියලා බලන්න. ඒ අයිසින් කේක් එක හදන ද්‍රව්‍ය වර්ග ටික වෙන වෙනම භාජනවල තියෙනකොට එක වරකට එක බැගින් ටික ටික ආහාරයට ගන්නකොට දැනෙන හැඟීමද ඔබට කේක් එක අයිසින් කරලා සමස්තයක් වශයෙන් සාදා නිම කර විට කෑල්ලක් කනකොට දැනෙන හැඟීම. සීනි වෙනම තියෙනකොට, බටර් වෙනම තියෙනකොට, බිත්තර වෙනම තියෙනකොට, පාම් පිටි වෙනම තියෙනකොට, ඒවා වෙන්වෙන් වශයෙන් ආහාරයට ගන්නකොට දැනෙන ආසාව, කැමැත්ත, ඒ රසය තුල උද්දීපනය වන ඇලීම කියන එකට වඩා වැඩි ඇලීමක්, කැමැත්තක්, තණ්හාවක් ඇති වෙනවා නේද? අයිසිං කරපු කේක් කෑල්ලක් එහි ලස්සන නරඹමින් එහි රසය විඳිනකොට. ඒ වගේ තමයි තුන් ලෝකේ ක්‍රියාත්මක වීම වෙන්වෙන් කරලා දකින කෙනෙකුට වඩා තුන් ලෝකය ගලාගෙන යනකොට එකවර මම කියන ස්වභාවය භුක්ති විඳින කෙනෙකුට දැනෙන ගුණය වෙනස් වෙනවා. තුන් ලෝකය හෙවත් මම කියන ස්වභාවය ගැඹුරින් අධ්‍යයනය කරන ඔබට මේ පිළිබඳව ඉදිරියට යනකොට ක්‍රමානුකූලව අවබෝධ වෙනවා ඇති. මනෝපුබ්බංගමා ධම්මා. සියලු ධර්මතා, සියලු සිද්ධීන් මනස මුල් කරගෙන සිදුවෙන බව තමයි මේ කොටසෙන් කියවෙන්නේ. ඒ කොටසේ අර ත්‍රිපිටකය තුල දීලා තියෙන සිංහල තේරුම තුල ධර්මයෝ සිත පෙරටු කොට ඇත්තාහ කියලා මම මුලින් සඳහන් කරා මතක ඇති. මෙහිදී මේ මනස සහ සිත කියන්නේ එකක්ද දෙකක්ද ඒ පිළිබඳව යථාර්ථය කුමක්ද කියන එක අපි මුලින් අඳුනගන්න ඕනේ. මනස කියලා මිනිසයා හඳුනාගෙන තියෙන්නේ මේ මොළය හෙවත් මනේන්ද්‍රිය කියන ඉන්ද්‍රියේ ක්‍රියාත්මක වීමේ ගුණයට තමයි මනස කියලා කියන්නේ. ඒ ක්‍රියාත්මක වීමේ ගුණය දැනුම කියලත් අපිට කියන්න පුළුවන්. දැනුම සකස් වෙන්නේ දැනුම් කියන ගුණය ඔස්සේ. දැනුම් කියන ශක්තිය ගලාගෙන යෑමේදී අපි කියනවා අපි හිතනවා කියලා. එහෙම නැත්නම් දැනුම් ගලාගෙන යෑමට සිතුවිලි ඇති වෙනවා කියලත් කියන්න පුළුවන්. ඉතින් ඔබ මේ තුන් ලෝකය ඉගෙන ගැනීමේදී භාවිතා වන වචනවල හරි අර්ථය යම් මට්ටමකින් හෝ දැනගෙන හිටියොත් මේ අදහස් හුවමාරුවේදී නිවැරදිව අදහස් ග්‍රහණය කිරීමට එය වඩාත් පිටුවහලක් වෙනවා. මොළය, මනේන්ද්‍රිය, මනස, සිතුවිලි, දැනුම කියන්නේ මොනවද කියලා පැහැදිලිව හඳුනාගෙන ඉන්න. ඔබේ දැනුමම තමයි විඥාණය කියලත් හඳුන්වන්නේ. මේ දැනුම සකස් වෙන්නේ දැනුම් ගලාගෙන යෑම සමගයි. මොළයේ ශෛලීය ව්‍යුහය තුල සිදුවෙන විද්‍යුත් රසායනික ක්‍රියාවලියක් තමයි මේ දැනුම ගලාගෙන යෑම කියන ක්‍රියාවලිය. එහෙම නැත්නම් සිතුවිලි ඇති වෙනවා කියන ක්‍රියාවලිය. සිතුවිලි ඇතිවීමේදී දැනුම් ගලාගෙන යෑමේදී නැතිනම් මනස තුල ඇතිවන අදහස් චේතනා කියන ක්‍රියාදාමය තුලදී සිදු වෙන්නේ
අදහසක්, හැඟීමක්, දැනීමක්, දැනවීමක්, හුවමාරු වීමයි. මේ සෑම වචනයක් තුළදීම ඔබට යම්කිසි අර්ථයක්, දැනෙන ගුණයක්, වැටහීමක් ඇති වෙනවා. හඳුනන බවක් ඇති වෙනවා. මොළය ආශ්‍රිතව මේ හඳුනන ගුණය ඉතාමත්ම සංකීර්ණ විදිහට, සියුම් විදිහට ගොඩ නැගිලා තියෙනවා. මම කියන ස්වභාවයට අපි මේ හඳුන්වා දෙන්න උත්සාහ කරන තුන් ලෝකය තුලින්ම හඳුනා ගැනීම කියන කොටස එකතු වෙනවා. අපි දැන් කතා කරලා පෙන්නුවේ මේ මනස මොළය ආශ්‍රිතව හඳුනා ගැනීම කියන එක ඇති වෙන හැටිනේ. මනස මොළය නැතිව වුණත් කය විතරක් පවතින සත්තුන්ටත් මිනිස්සයාට වුණත් කය හරහා පමණක් හඳුනා ගැනීමත් සිදුවෙන්න පුළුවන්. සිදු වෙනවා. අපි දැඩි අවධානයකින් වෙනතක අපේ මනස තියෙනකොට ඇඟට සතෙක් වැටුනොත් වගේ අවස්ථාවක අපි ඉතාමත්ම ෂණිකයෙන් එම අත ගසා දෑම වගේ ක්‍රියාවල යෙදෙනවා. ඒ වගේම රත් වෙච්ච හට්ටියක අත වදිනකොට අපි වහාම එතනින් අත ඉවත් කරගන්නවා. වැනි ක්‍රියාදාම තුලදී මොළය මනස සම්බන්ධ නොවි කය විතරක් ඒ ධර්මතාවය සිද්ධිය කයේ පැවැත්මට බාධාවක් වෙන බව අඳුනාගෙන වහා ඉන් ඉවත්වීම කියන නිර්ණායකය තෝරා ගන්නවා. ඉතින් මොළය නැතුව වුණත් කයට තනිව හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. මොළය කියන ඉන්ද්‍රිය නැති ශාක සතුන්ගේ පැවැත්ම සිද්ධ වෙන්නේ මොළය හරහා හඳුනාගෙන නෙමේ. කය තුලින් සිදු කෙරෙන හඳුනා ගැනීම නිසයි. ඔබේ කයට දැනුමට වගේම චිත්තය කියන ස්වභාවයටත් ශක්තියටත් තනිව හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් මම කියන සත්වයාගේ පැවැත්ම තුලදී මේ තුනම එකට එක් වෙලා හඳුනාගෙන ක්‍රියාත්මක වීම තමයි බොහෝ විට සිදු වෙන්නේ. මේ හඳුනා ගැනීම වලදී අපි කියනවා මම හිතනවා, මට දුක දැනුණා, මට සතුටු හිතුණා ආදී වශයෙන් අපිට මේ දැනෙන ස්වභාවය අපි හඳුනා ගැනීමකට යොමු වෙනවා. ඔබට දැනෙන මේ සතුට දුක හඳුනා ගන්න හිතට ඔබට දැන් පෙනෙනවා ප්‍රධාන කොටස් දෙකකින් දායකත්වයේ සපයනවා. ඒ තමයි ඔබේ මනස සහ චිත්තය කියන ශක්ති කොටස් දෙක. ඔය ශක්ති කොටස් දෙකට තමයි අපි හිත කියලා කියන්නේ. නමුත් මේ කොටස් දෙකේ ගතිය ගුණය ගැඹුරින් අධ්‍යයනය කරන්න අවශ්‍ය නිසා අපි මේ හිත කියන කොටසට දායක වෙන මනසට උඩුසිත කියන නම පාවිච්චි කරමු. අධ්‍යාත්මික චිත්තයට යටිසිත කියන නම පාවිච්චි කරමු. එතකොට මේ කොටස් දෙක පිළිබඳව අධ්‍යයනය කරන්න පහසු වෙනවා. මේ උඩුසිත සහ යටිසිත බොහෝ විට එකිනෙකා ස්පර්ශ කරමින් එකිනෙකාගේ ශක්ති ස්වභාවයන් හුවමාරු කර ගනිමින් පවතින ගුණයක් ගතියක් තියෙනවා. අත්පුඩියක් වගේ. අත්පුඩියක් ඇතිවීම සඳහා ඔබට වම් අත සහ දකුණු අත දෙකම යොදා ගන්න වෙනවා. ඒ වගේම ඔබට දැනෙන අදහස් චේතනා සැකසීමේදී උඩුසිත සහ යටිසිත එහෙම නැත්නම් මනස සහ චිත්තය කියන අධ්‍යාත්මික චිත්තය කියන ස්වභාව දෙකම දායක වෙනවා ඔබට ඇතිවෙන චේතනා අදහස් ඇති කරවීම සඳහා. ඔබ තුල ඇතිවෙන අදහසක්
චේතනාවක් නැතුව ඔබට කතා කරන්න පුළුවන්ද? ඔබේ කයේ ක්‍රියාත්මක වීමක් ඇති කරන්න පුළුවන්ද කියලා ඊළඟට ගවේෂණය කරලා බලන්න, විමසන්න. ත්‍රිපිටකය තුල කියවෙන විදිහට කාය සංකාර, වචී සංකාර කියන කොටස සිද්ධ වෙනවද? මෙන්න මේ මනස තුල සැකසෙන අදහස් සිතුවිලි නැතිනම්, එහෙම නැතිනම් මනෝ සංකාර කියන එක නැතිනම් කාය සංකාර, වචී සංකාර ඇති කරවන්න පුළුවන්ද කියලා විමසලා බලන්න. එහෙමනම් ඔබට පැහැදිලි වෙනවා ඇති මම කියන ස්වභාවය පවතිනකොට අපි ජීවත් වෙනවා කියලා කියන ක්‍රියාවලියේදී අපි කයෙන් කෙරෙන ක්‍රියාත්මක වීම, වචනයෙන් කෙරෙන ක්‍රියාත්මක වීම කියන කොටස් දෙකටම කලින් මුලින්ම සිද්ධ වෙන්නේ අපේ මනස තුල සිදුවෙන ක්‍රියාත්මක වීමටයි. ඒ නිසා තමයි සියලු ධර්මතා පෙරටු කටගෙන මනස පවතිනවා කියලා කියන්නේ. මනෝ පුබ්බංගමා ධම්මා. මනස බොහෝ ධර්මතා පෙරටු කොටගෙන සිටියාට සියලු ධර්මතා ඇති කරවීම සඳහා බලපාන එකම පුරෝගාමියා මනස කියාම ඔබට හඳුනා දෙන්න මම සූදානම් වෙන්නේ නැහැ. ධර්ම ගවේෂණය තුලදී ඔබ ඉදිරියට යනකොට මනසට අමතරව ධර්මතා හසුරවන, ධර්මතාවලට හේතු ගෙන දෙන තවත් ස්වභාවයන් තියනවාද කියලා නිරීක්ෂණය කරනවා ඇති. ඉතින් ඉන්පසුව කියනවා මේ සිත පෙරටු කොට ඇති ධර්මතා, එහෙම නැත්නම් සිත උතුම් කොට ඇති ධර්මතා, සිතින් උපදනා මේ මනෝමය ධර්මතා දූෂිතව පවතිනවා නම් ඔබේ කතා, ඔබේ ක්‍රියාකාරකම් ඒ හේතුවෙන්ම දුක්ඛිත වෙනවා කියලා තමයි ඉන්පසුව පෙන්වලා දෙන්නේ. අපි උදාහරණයක් කරන් මේ කොටස සලකලා බලමු. ඔබේ මනස තුල ගලාගෙන යන්නේ ද්වේෂය නම්. ඔබේ මනස තුල ද්වේෂ සහගත සිතුවිල්ලක්, චේතනාවක්, අදහසක් අවස්ථාවක් සියුම්ව ගවේෂණය කරන්න. ඒ අවස්ථාවේදී ඔබේ හිතට දැනෙන්නේ පීඩාවක්ද, පහසුවක්ද, සතුටක්ද? එවැනි පීඩාකාරී ද්වේෂ සහගත ශක්තියක් බාහිරයට වචන ආශ්‍රය කරගෙන, ක්‍රියාත්මක වීමක් ආශ්‍රය කරගෙන මුදා හරින විට බාහිර තලයට ලැබෙන්නේ, දැනෙන්නේ පීඩාකාරී ස්වභාවයක්ද, පහසුවක්ද, සතුටක්ද, සුවයක්ද කියලා නිරීක්ෂණය කරන්න. එසේනම් එවැනි දූෂිත වූ උඩුසිතක්, යටිසිතක් හා කායික ක්‍රියාත්මක වීමත් තුළ ගලාගෙන ගිහින් තියෙන්නේ පීඩාකාරී ශක්තියක් නම් මම කියන ස්වභාවයට ඒ මොහොතේදී දැනෙන්නේ පීඩාවක්, දුකක්. ඒ නිසා තමයි ඔබට වපුරන දේම අස්වැන්න වශයෙන් ලැබෙන බව කියන්නේ. නපුරෙන් නපුරම උපදිනවා කියලා කියන්නේ. හොඳයි. ඒ අදහස වැරදිම නෑ තමයි. අපි මේ විදිහටත් ඔය අදහස දකින්න උත්සාහ කරමු. අවුරුදු 3-4ක කුඩා දරුවෙකු ලිපට අත පොවන්න යනවා කියලා අපි හිතමු. එහෙම නැතිනම් ගැඹුරු ලිඳකට එබී බලන්න සැරසෙනවා කියලා අපි හිතමු. ඒ වගේ වේලාවකට දෙමව්පියන් ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් ඉතා තදින් දරුවාව ඇදලා ගැනීම හෝ දරුවාට ටොක්කක් ගැනීමට හෝ එහෙම නැතිනම් තදින් දෝෂාරෝපණය කරලා ඒ ක්‍රියාවෙන් දරුවාව බේරා ගැනීම සඳහා යොමු වෙනවා. ඔයාලා දැකලා තියෙනවා නේද? ඒ ක්‍රියාවෙන් දරුවා වළක්වනවා නේද?
එතැනදිත් බාහිරයෙන් ක්‍රියාත්මක වෙන මිනිස්සෙකුට වුණත් බලන් ඉන්න මිනිස්සෙකුට වුණත් ඒ ක්‍රියාවේ නියුතු වෙච්ච දෙමාපියාට වුණත් විමසලා බැලුවොත් අපි තුල ගලාගෙන ගිහින් තියෙන්නේ බය, තරහව, ද්වේෂය තමයි. ඔබේ මනස තුල ගලාගෙන ගිහින් තියෙන්නේ බය, තරහව, ද්වේෂය තමයි. ඔබේ වචන තුලින් යන්නේ නපුරු, පීඩාකාරී වචන වෙන්න පුළුවන්. කය තුලත් ගලාගෙන ගිහින් තිබුණේ හිංසනය වෙන්න පුළුවන්. පීඩාව වෙන්න පුළුවන්. නමුත් එහි අවසන් ප්‍රතිඵලය මොකක්ද? ඔබේ සැබෑ චේතනාව, ඔබේ සැබෑ අරමුණ මොකක්ද? දරුවාට පීඩාවක් ඇති කරවීම නෙමේ. දරුවාට වෙන්න යන පීඩාවෙන් දරුවා මුදවා ගැනීමේ චේතනාවයි. එහෙමනම් ඔබ ඔබේ මනස තුල ගොඩ නැගුණු චේතනාව වඩා සියුම්ව නිරීක්ෂණය කිරීම සඳහා දක්ෂතාවයක් ගොඩනගාගෙන තිබුණේ නැතිනම් අර සිදුවීම දිහා පෘථග්ජන මිනිස්සෙක්, අනුවන මිනිස්සෙක් දකින විදිහට, රළු විදිහට ඔබේ මනසේ ක්‍රියාත්මක වීම අඳුනගත්තනම් ඔවුන් කියන විදිහට ආනේ ඇත්තටම මට තරහව ආවනේ, මට ද්වේෂය ආවනේ, එහෙමනම් ඒ මොහොතේ මට එකතු වුණේ අකුසල් ශක්තියක් නේද කියලා ඔබේ සිතුවිල්ල, ඔබේ මනසේ ක්‍රියාත්මක වීම විග්‍රහ කරගන්නට යොමු වෙනවා. එය යථාර්ථයක් නොවන බව ඔබට පැහැදිලිද? ඔබේ චේතනාව තුල සැඟව පවතින සැබෑ ශක්තිය, සැබෑ අර්ථය විග්‍රහ කර ගැනීමට තරම් ඔබේ දැනුම තුල දක්ෂතාවයක් ගොඩනගා ගත යුතුයි. ඒ සඳහා අවශ්‍ය වෙන යථාර්ථවත් දැනුම් එකතු කර දීම තමයි මෙවැනි ධර්ම සාකච්ඡා තුළින් අපි උත්සාහ කරන්නේ. ඉතින් ද්වේෂය කියන එක නපුරක් කියලා ඔබ දකිනවා නම්, අකුසලයක් කියලා ඔබ දකිනවා නම්, පවක් කියලා ඔබ දකිනවා නම්, එතනදී ඒ දෙමව්පියන්ට ඇතිවෙච්ච ද්වේෂයෙන්, නපුරෙන් නපුරක්ම ඉපදුනේ නෑනේ. එතනදී ඉපදුනේ පහසුවක්, සුවයක්. දරුවා වෙන්න යන කරදරයකින් බේරා ගැනීම නිසා දෙමව්පියනුත් සුවයටපත් වුණා, දරුවත් සුවයටපත් වුණා. එසේනම් හැම විටම නපුරෙන් නපුර උපදිනවා කියන අර්ථය කෙතරම් යථාර්ථවත්ද නැද්ද කියලා විමසලා බලන්න. හොඳයි. ධම්මපදයේ යමක වර්ගයේ මේ පළවෙනි ගාථාවේ අර්ථය අපි යම් පමණකට විස්තර කරගත්තා. එහි බැලූ බැල්මට පේන්න තියෙන අර්ථයට වඩා ගැඹුරින් පවතින අර්ථයක් සොයා ගැනීමට අපි වෙහෙසුණා. ඒ වගේම මේ ගාථාව සමග වන කතාන්දරය තුල ඇති මතුපිටට පෙනෙන අර්ථය සහ එහි සැබෑ අර්ථය විමසන හැටි අපි බලමු. ඔබේ උඩුසිත සහ යටිසිත එකතු වෙලා සැකසෙන මනස තුල ගොඩනැගෙන චේතනාව, මානසිකාරය, සිතුවිල්ල, අදහස කියන එක ඔබේ වචනයෙන් සිදුවන ක්‍රියාත්මක වීම හෝ කයෙන් සිදුවන ක්‍රියාත්මක වීමේ ගාමක බලය තමයි. චේතනාවක්, අදහසක් නැතුව මම කියන කෙනාගේ ක්‍රියාත්මක වීම සිදු වෙන්නේ නැහැ. එතනදී ගන්න එපා ශ්වසනය, ආහාර ජීර්ණය, රුධිර සංසරණය වැනි කයේ මූලික ක්‍රියාත්මක වීම ගැන නෙමේ අපි විමසන්නේ. මෙතනදී ජීවත් වෙනවා කියලා කරන අමතර මනස මුල් වෙලා කෙරෙන ක්‍රියාත්මක වීම ගැන තමයි අපි විශ්ලේෂණය කරන්නේ. මොකද කයේ ක්‍රියාත්මක වීම ඔබට මට නුවණැති විදිහට සෞඛ්‍ය සම්පන්නව මූලික අවශ්‍යතා මට්ටමේ පවත්වාගෙන යෑම විනා එයට සෑදෙන ලෙඩ රෝග ගැන ඔබට මට
වග කියන්න බැහැ. ඔබ මම නුවණැතිනම් එයට සෑදෙන රෝගාබාධ නිසා දැනෙන වේදනාවෙන් උපදින පීඩාවන් වෛද්‍යවරයෙකු හරහා යම් මට්ටමක හෝ සමනයකට ගන්න පුළුවන් වෙනවා. ඒ පීඩාව අඩු කරගන්න පුළුවන් වෙනවා. නමුත් ඔබ මම ජීවත් වෙනවා කියන ක්‍රියාවලියේදී සිදු කරන 90%ක පමණ ක්‍රියාත්මක වීම වලට මූලිකත්වය දක්වන්නේ මේ හිත තුල ගොඩනැගෙන, ඒ කියන්නේ උඩුසිත සහ යටිසිත එකතු වෙලා ඇති කරන, සිතෙන් ඇති කරවන චේතනා අදහස් අනුව බව ඔබ දන්නවා. මෙන්න මේ චේතනා අදහස් වල සිදු කර ගන්නට නියමිත සාධනීය වෙනස්කම මත ඔබට මට හිතට දැනෙන පීඩාකාරී ස්වභාවයෙන් මිදෙන්න පුළුවන් වෙනවා. ඉතින් මේ කතාන්දරය තුල කියනවනේ චක්කුපාල හාමුදුරුවෝ ජීවත් වෙනවා කියන ක්‍රියාවලිය තුලදී භාවනාව සඳහා උන්වහන්සේ ඇවිදිනකොට ඒ සතුන් මැරිච්ච එකට චක්කුපාල තෙරුන් වහන්සේ තුල පීඩාවක් අකුසලයක් ගොඩ නැගුණේ නැත්තේ උන්වහන්සේ තුල චේතනාවක්, මනස තුල අදහසක් තිබුණේ සතුන් මැරීම කියන එකට. ඒ නිසා තමයි සැබවින්ම ඒ ක්‍රියාවලියේදී සතුන් මරණයට පත් වුණා වුණත් උන්වහන්සේට පීඩාවක් ඇති නොවෙන්නේ. ඉතින් ඒ කොටස නිවැරදි. එතන උන්වහන්සේගේ සිත තුල, චේතනාව තුල අකුසල අදහසක්වත් එහෙම නැතිනම් දුෂ්ට අදහසක්වත් උන්වහන්සේගේ සිත තුල කුසල අදහසක්වත් තිබුණේ නැහැ. උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් නම් සියලුන් කෙලෙසුන් ප්‍රහීන කරලා ඉන්න කෙනෙක් වෙන්න ඕනේනේ. එහෙමනම් උන්වහන්සේට තවත් කළ යුතු දෙයක් නැහැ. විමසා බලමින් භාවනා කරමින් කළ යුතු දෙයක් නැහැ. බොහෝ විට උන්වහන්සේ උදෑසන ශරීර සුවතාවය සඳහා සක්මන් මළුවේ ඇවිද්දා වෙන්නට ඕනේ. ඉතින් එහෙමනම් ඒ සඳහා යෙදුනේ උන්වහන්සේගේ මනස තුල ගොඩ නැගුණු ඇවිදීම සඳහා වන කැමැත්ත කියන චේතනාව, අදහස. ඒක ක්‍රියාසිතක් විතරයි. ඒ ක්‍රියාසිත තුල අකුසලය හෝ කුසලය හෝ කියන, පින් හෝ පව් කියන, හොඳ හෝ නරක කියන ශක්තියක ගතිය ගුණය විස්තර කරන මට්ටමේ ශක්තියක් මනස තුල, චේතනාව තුල ගොඩ නැගින්නේ නැහැ. ඒ විදිහට තමයි අපි මේ කතාන්දරයේ මුල් කොටස විග්‍රහ කරගත යුතු වෙන්නේ. ඉන්පසුව ස්වාමීන් වහන්සේලා අහනවනේ, ඇයි එහෙමනම් මෙතරම් භව සැකැස්මක් තියෙන, රහත් වීමට තරම් හැකියාවක් තියෙන උන්වහන්සේ අන්ධභාවයට පත් උනේ ඇයි කියලා බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවා කියනවනේ. එතනදී බුදුහාමුදුරුවෝ කියනවා නම් පෙර ආත්මයක උන්වහන්සේ අකුසලයක් කරන් තියෙනවා. මෙන්න මේ විදිහට රෝගී ස්ත්‍රියක් අන්ධභාවයට පත් කරලා තියෙනවා. ඒ නිසා තමයි මේ ජීවිතේදී අන්ධභාවයට පත් උනේ කියලා අන්න ඒ සිද්ධිය අපි විග්‍රහ කරගන්න බලමු, විමසමු. එය යථාර්ථයක්ද කියලා බලමු. එවැනි අදහසක් බුදුවරයෙකු ඉදිරිපත් කරයිද කියලා බලමු. ඔබ දන්නවා බෞද්ධ දර්ශනය කියන කොටස අනාත්ම දහමක් බව. අනාත්ම විග්‍රහයක් තමයි බෞද්ධ දර්ශනය, බුද්ධ ආගමේ ඉගැන්වීම වෙන්නේ. ත්‍රිලක්ෂණ විග්‍රහ වෙනකොටම එතන තියෙනවා අනිච්ච, දුක්ඛ, අනාත්ම කියන වචනය. මම මගේ කියලා ගත යුතු කිසිවක් නෑ කියන එක. ආත්මීය ස්වභාවයක් නෑ කියන එක. ඉතින් එවැනි ආත්මීය ස්වභාවයක් නැති බවම පවසමින් තමන්ගේ සොයා ගැනීම් විස්තර කරන්න ඉදිරිපත් වුණු අපේ ගෞතම සිද්ධාර්ථයන්න් වහන්සේ තමන් නෑ කියලා පුනපුනා කියන සිද්ධාන්තයම ඇත වශයෙන් උදාහරණ අරගෙන විග්‍රහ කරයිද? චක්කුපාල මේ ජීවිතයේදී මේ විදිහට රහතන් වහන්සේ කෙනෙක් වුණා.
ඊට පෙර හිටපු ජීවිතවලදී වෛද්‍යවරයෙක් වෙලා හිටියා ආදී වශයෙන් යම් දිගින් දිගට පවතින මනුස්ස ස්වභාවයක දත්ත උන්වහන්සේ ඉදිරිපත් කරනවා නම් එහින් කියවෙන්නේ ආත්මීය ස්වභාවයක්. දිගින් දිගට පවතින ආත්මයක් වර්ණනා කිරීමක්. එහෙමනම් කෙනෙකු අහයි එහෙනම් බුදුහාමුදුරුවෝ මෙහෙම බමුණෙක් වෙලා හිටියා මේ විදිහේ රජ කෙනෙක් වෙලා හිටියා ආදී වශයෙන් 550 ජාතක පොතේ තියෙන ජාතක කතා මොනවාද? සූත්‍ර පිටකයේ විටින් විට සඳහන් වෙන මම මෙන්න මේ රජ්ජුරුව වෙලා හිටපු කාලේ මේ විදිහේ බුද්ධිමත් වැඩක් කරා වශයෙන් කියා දෙන කතාන්දර මොනවාද? ඉතින් ඒ සඳහා තමයි අපි මේ යොමු කිරීම කරන්නේ. සූත්‍ර පිටකයේ එන සියලුම අදහස් බුදුවරයෙකුගේ ඉගැන්වීම්ද නැද්ද කියා තෝරා බේරා ගැනීමට තරම් දක්ෂතාවයක් ඔබ තුල ගොඩනගා ගත යුතුයි. ත්‍රිපිටකය තුලම මේ අදහස් දෙකම තියෙනවා. අනාත්ම ස්වභාවය බොහෝමයක්ම සූත්‍රවල සාකච්ඡා වෙන කොටසක්. දිගින් දිගට පවතින ආත්මයක් නැති බව. ඒ වගේම සූත්‍ර පිටකය තුල පවතිනවා නම් තමා දිගින් දිගටම ඉපදුණු ජීවිතවල විස්තර බුදුහාමුදුරුවෝ කිව්වා කියලා. මේ දෙකෙන් නිවැරදි සත්‍ය ඉගැන්වීම කුමක්ද කියලා අඳුනගන්න තරම් දක්ෂතාවයක් ඔබ තුල ගොඩනගා ගත යුතුයි. කාලාම සූත්‍රය කියන සූත්‍ර පිටකයේ තුල තියෙන සූත්‍රයකම කියවෙනවා බුදුහාමුදුරුවෝ කිව්වය තමන්ගේ ශාස්ත්‍රූවරයා කිව්වය තමන්ගේ දෙමව්පියන් දිගින් දිගටම පවත්වාගෙන ආවය පොත්පත්වල තිබ්බාය කියලා ධර්මතා සත්‍ය වශයෙන් ගන්නෙ නැතුව ඔබම සොයා බලන්න කියන එක. එකම පොතක එකිනෙකට පරස්පර අදහස් දෙකක් තියෙනකොට වඩා නිවැරදි දේ තෝරා ගැනීම සිදුවිය යුත්තේ ඔබ තුලින්ම නේද? කර්මය කියන මාතෘකාව ගැඹුරු මාතෘකාවක්. එක දිනකින් දවස් දෙක තුනකින් ඒ හා සම්බන්ධ යථාර්ථවත් දත්ත කතා බහ කරලා ඉවර කරන්න බෑ. නමුත් ත්‍රිපිටකය තුල තියෙනවා චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියන අර්ථය. ඒ අර්ථය තුල තියෙන්නේ තමන්ගේ චේතනාවම තමයි කර්මය වෙන්නේ කියලා. එය නිවැරදි. එය යථාර්ථයක් තමයි. තමන්ගේ මනස තුල ගොඩනැගෙන චේතනාව අදහසට අනුව නම් තමන්ගේ කායික වාචසික ක්‍රියාත්මක වීම සිදු වෙන්නේ. ජීවත් වෙනවා කියන ක්‍රියාවලිය සිදු වෙන්නේ. තමන්ගේ කර්මය නෙමේද තමන්ට බලපාන්නේ. නමුත් මේ කර්මය කියන පදය අපේ දැනුමට එකතු වෙලා තියෙන්නේ දහසකුත් විකෘතීන් සමග. ඒකයි බුදුවරයෙකුගේ දාර්ශනිකයෙකුගේ සැබෑ සොයා ගැනීම අපෙන් ඉවත් වුණේ. චක්කුපාල තෙරුන් වහන්සේගේ අන්ධභාවයට හේතුව මොකක්ද? කෙනෙකුගේ මනස තුල ඇතිවෙන අදහස චේතනාව කයේ වචනේ ක්‍රියාත්මක වීමට බලපෑවට කයේ සැකැස්මට බලපෑමක් ඇති කරන්න බැහැ. ඉපදෙනකොටම කෙනෙකු අඳගොළු බිහිරි වෙලා ඉපදුනොත් ඒකට චේතනාවක් බලපාන්නේ කොහොමද? ලදරු කයක් හැදෙන්නේ මවගේ පියාගේ ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එකතු වෙලා සෑදෙන යුක්තාණුවක් බෙදි බෙදී වැඩෙමින්. ඒ වැඩෙන කයට අවශ්‍ය පදාර්ථ ලබා ගන්නේ ආහාර මගින්. එහෙමනම් කයේ සිදුවෙන යම් දෝෂයකට වගකිව යුතු වෙන්නේ ශුක්‍රාණුව ඩිම්බය හෝ ගනු ලබන ආහාරයි. පසු කාලෙක අන්ධභාවයට පත්වෙනවා නම් යම්කිසි හදිසි අනතුරක් නිසා හෝ රෝගී තත්ත්වයක් නිසා එය සිදුවිය හැකියි. රෝගී තත්ත්වය ඇතිකරන්න චේතනාව බලපෑමක් කරනවද?
තමන්ගේ අදහස මනස තුළ ඇතිවෙන ද්වේෂය, ඊර්ෂ්‍යාව, වංචාව වැනි අදහසකින් තමන්ගේ ඇස් අන්ධවීම සිදුවෙනවාද කියලා ගවේෂණය කරලා බලන්න. මේ කතාන්දරය තුළ උන්වහන්සේ බලෙන් ඇස් අන්ධ කර ගැනීමක් සඳහන් වෙන්නේ නැහැ. විකෘති මනසක් සහිත පුද්ගලයෙකුගේ චේතනාවන් විකෘති විය හැකියි. සියදිවි නසා ගැනීමට පෙළඹෙන්නේ එවැනි මිනිසුන්. ඊට අමතරව සාමාන්‍ය ක්‍රමයට කල්පනා කරලා ජීවත් වෙන මිනිස්සෙකුගේ මනස තුළ ගොඩනැගෙන ඇතිවෙන අදහස් සිතුවිලි ඇස් අන්ධ කර ගැනීමට, කයට අනර්ථයක් කර ගැනීම සඳහා යොමු වෙන්නේ නැහැ. එහෙමනම් චක්කුපාල තෙරුන් වහන්සේගේ අන්ධභාවයට හේතුව පසුකාලිකව කයට සෑදුණු රෝගී තත්වයක් විය හැකියි. මොකද කය කියන ස්වභාවය, ඒ ශක්තිය ගොඩනැගිලා තියෙන්නෙම වෙනස් වීමට යටත් ශක්තියින්ගෙන්. එහෙමනම් ඔබ කෙතරම් නිරෝගීව උපත ලැබුවා වුණත් කය නිරතුරු වෙනස් වීම් වලට මුහුණ දෙනවා. ඒ වෙනස් වීම් හමුවේදී ඔබ මම දකින ගොළු බිහිරි අන්ධවීම සිදුවිය හැකියි. අතපය ගලවා දැමීමට සිදුවිය හැකියි. හොඳයි. ඉතින් මේ ධම්මපදය සාහිත්‍ය කෘතියේ ගාථාව තුළ ඇති අර්ථයට බැහැරින් දිවෙන යථාර්ථය අඳුනා ගැනීමට වගේම ඒහා බැඳුණු කතාන්දරයේ යථාර්ථය, අවිද්‍යාව අඳුනගන්නත් අපි උත්සාහයක් කරා. බුදුවරයෙකුගේ සැබෑ දාර්ශනික බුද්ධිමතෙකුගේ අදහස් මොනවාද? පසුකාලීනව ගෞතම බුදුරජාණන් වහන්සේගේ යැයි එකතු වුණු අදහස් මොනවද? අවිද්‍යා සහගත මිත්‍යා දෘෂ්ටි අසත්‍ය අදහස් මොනවාද කියලා තෝරා බේරා ගැනීමට ඔබ සමත් වෙන්නේ නැතිනම් ඔබට සැබෑ මම කියන ස්වභාවය ගවේෂණය කරන්න අමාරු වෙනවා. සැබෑ මම ගවේෂණය කරලා නිමා කරන දවසකට තමයි ඔබ මම භුක්ති විඳින මේ පීඩාකාරී ස්වභාවයන්ගෙන් මිදෙන්නට හැකි වෙන්නේ. සම්මත සමාජය තුළ යම් ආයු කාලයක් ගෙවෙන ඔබට ඇතිවෙන පීඩාවන්ගෙන් මිදී පහසුව ජීවත් වීමටත්, මරණයෙන් පසු මට මොකද වෙන්නේ කියන පීඩාව නැති කර ගැනීම සඳහාත් අපි ක්‍රමානුකූලව තුන් ලෝකය හෙවත් මම කියන ස්වභාවය අර්ථාන්විතව ගවේෂණය කරමු. ආනන්දෙන් ප්‍රඥාවට තවත් වැඩසටහනකින් ඔබ හමු වෙන තෙක් ඔබ සැමට තෙරුවන් සරණයි. සුවපත් වේවා.